බලන්න අපෙන් ඈත් වෙන සාර ධර්ම මොන තරම්නම් ඒ උතුම් වූ සාර ධර්ම ඈත් වෙලාද කියලා අපි මේ විදිහට අහලා බලමු. හැටි හිතකම් සුරුපිරික ගෙංගෙට නැති වෙලා පිරිපුත ගති ගුණ යනට දිරාත් ගති රිංගලා මරිකුත මාලේ කාඳන් නුඩින් සමයාරය රාජ්‍ය වේලා කාරාචලේ හැම තැනකම මනුස්සකම මාස දෙකයි පොඩි දියනිට දාලාගින් දැක්කද රෝස මාලයි කිදාරමයි නංගි සාඅත්කද පෝසි පැටව බල්ලකදින් කිරි බොනවාලු ඇත්තද මිනිස් සෝනේ මනුස්සකම තිරිසනුන්ට මික්කද වැගිරෙනවාට ගාත කිරිදෙන් කරුණාබානු මෛත්‍රී වාසං අසංසං ලෝතර බුදු පියාණන් වහන්සේ තවරක් වැඩම කළ මහා මහින්දා ගම්මින් පරම පවිත්‍ර සිංහලයක් මාගේ දේශය අවදි කරන්නට යලිත් වඩිනු මැනවි බුදු පියාණන් වහන්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ වර්තමාන සමාජය තුළ විශාල පින්කම් කුසල් දහම් සිද්ධ කරනවා අපි සමාජය තුළින් දකිනවා ඒ සමහරු වේර විහාරස්ථාන බිඳිමින් නොයෙකුත් පාප ක්‍රියාවන් සිදු කරමින් තමයි පින්කම් කුසල් දහම් සිදු කරන්නේ අපි ඒ පිළිබඳව මෙන්න මේ විදිහට හොඳින් අහලා බලමු බින්දිමින් පින්නම
පාසල් දේවාල මිදිනා මිනිසුන්නේ ඒ ආත් දෙකෙන් මලු දාන් පින් කරලන්නේ ඒ විතරක්ද අද අප වර්තමානයේ ජීවත් වෙනකොට අඩියක් කඩියක් ඉස්සරහට යනකොට එක පඩියක් උඩට නගිනකොට දහස් දිනක් එකතු වෙලා කකුලෙන් ඇදලා බිමට දානවා නේද? මේ හිතට තට්ටු කරලා පොඩ්ඩක් පින්වන්තෝ බහලා බලන්න. කී දෙනෙක් නම් ඔබ ඉදිරියට යන මත වල කපනවද? දේශනාවට යොමු වෙන්න පෙර ඒ පිළිබඳව හොඳින් අහමු. යනවානම් උඩට නැග දෙපයට දාසා වලක පියේ ගමන දිග ඉන්පසු වැටුණු මිසාමතු පිටට නැග පාදා අවුරනවා හෙට ගොඩ නගන මග එහෙම නේද ගොඩක් දෙන්නේ හැම තැනම ගිහි පැවිදි කියලා නැහැ හැම තැනම අඩියක් ඉස්සරහට තියද්දී අඩි 10ක් පිටිපස්සට අදින කෝර වූ සමාජයක් තුලයි පින්වන්ත ඔබ සියලු දෙනා මේ පින්කම් මෙලෙස සිදු කරන්නේ වර්තමානයේ ඔබත් මම ජීවත් වෙන සමාජය තුල දයාව සෙනෙහස ආදරය කරුණාව යන යහගුණ ධර්මයන් සිදී බිඳී වියකී යන්නට හේතුව කුමක්ද? වසර ගණනාවක් තිස්සේ අපෙන් ඈත් වෙන සාර ධර්ම මොනතරම්නම් අපෙන් ඈතට ගිහිල්ලාද විනාශ වෙලාද මේ අසන්න. දරුසිනේ හස දරබාර කරුණා ලබා තිබේ ලොව දසයාත වරුණා නාස පොළොව කොට දෙරනා පැවති මිනිස් කාම මිය පාක් කෙරුණා මිට අවුරුදු දෙකකට පෙර මේ ශ්‍රී ලංකා දීපය තුලින් මෙන්න මේ වගේ ඉතාමත්ම සංවේදී පුවතක් අපිට අහන්න දකින්න ලැබුණා. අපි යමු ඒ පිළිබඳව විමසන්නට. පියා කියල යති උසුලන්නේ දරෝසනේ හස සිත හොඳ නරකයි පුතු හට පාවසන්නේ
මට ආව සිරයක් දෙන්න පියාට සිතුවිය සිතා බලන්න යන්න එපායයි කීවා ඔන්න නෙපා මිසා කෙරෙහි යනවා පියාගේ අනටත් ඉයලින් යනවා මව්පිය ගුණදාම් මම හඳුන්වනවා අසන්න ලෝක පිරිහි යනවා අසන්න ලෝකය පිරිහි යනවා කෝපෙට පත් පුතා පියකි අර ගන්නේ එමලා තාත් මාපම් පුරවන්නේ අද මෙමනාන් පුතු කළ ගුණ සලකන්නේ හිට දූ පුතු